රාහුල මහරහතන් වහන්සේ විවරණ ගත්ත ජීවිතය වුණ දූල පුතාලා මතක තියාගන්න. කල්ප ලක්ෂයක් දෙපාරක් කතා කරන කල් ඉඳලා නැහැ. එකපාරයි වැඩක් කියන්න ඕන. එන්න කියලා එකපාරයි කතා කරන්න ඕන. එදා ජූජක 18 ලක්ෂණයක් 18 අසුබ ලක්ෂණ තියෙන ජූජක බමුණා දැකලා මිනිමස් කන යකෙක් නැගණියනි අපිව කණ්ඩ පැමිණියා අපි හැංගෙමු කියලා පොකුණට බැහැලා ජාලිය ක්‍රිෂ්ණජිනා නෙළුම් කොලෙන් ඔළුව වහගෙන ඉන්නකොට විශ්සන්තර රජුරෝ පුතේ ජාලිය කියලා කතා කරනකොට ඔවැනි යක්කු කෝටියක් ඇවිල්ලා මාව කෑවත් කමන්නේ මගේ පියතුමා දෙපාරක් නම් කතා කරන්න එපා කියලා අර පොකුණෙන් නැගිටලා ආපු ජාලිය කුමරු රාහුල තෙරුන්. මං අහන්නේ මේකයි දුවේ පුතේ උඹලගෙන් වැඩක් ගන්න අම්මලාට කී ගමනක් කියන්න ඕනේද? උඹලා ළඟට ගෙන්න ගන්න අම්මලාට කී ගමනක් උඹලට කතා කරන්න ඕනේද? ඒ නිසා අනේ එවැනි කීකරුකමක් අපිට ලැබේවා. එවැනි සංවරයක්, එවැනි සංයමයක් අපිට ලැබේවා කියලා ඒ ගුණේ ගැන හිතා තමයි රාහුල සෑයට ගඩොල් තියන්න ඕන, වත් පිළිවෙත් කරන්න ඕන. දුවේ පුතේ උඹලා හොයාගෙන ගිහිල්ලා ඒ කීකරු මහා මුනීන්ද්‍රයන් වහන්සේට උපස්ථාන කරපල්ලා.